ඒවා තියෙනවා. ඉතින් මම ඊට අමතරව පොඩ්ඩක් පැහැදිලි වෙන්න තමයි කියන්නේ. ඉතින් ඔබට සෞඛ්‍ය රැකගන්න ප්‍රධාන දේ තමයි අපේ කට පාලනය කරගන්න. වැඩි වයසට යනකොට. ඒකට හොඳම දේ තමයි අපි කෑම පාලනය. කට පාලනය කියන්නේ. අපි කන කෑම නිසා තමයි අපි මේක කරවන්නේ. අපේ ලංකාවේ වැඩි කියන්නේ 90% මැරිලා තියෙන්නේ බෝ නොවන රෝග නිසා. මේ බෝ නොවන රෝග වලින් බේරෙන්න නම් කෑම වර්ග හතරක් පාලනය කරගන්න. ප්‍රධාන එක තමයි පිටි කෑම. අපි වැඩිපුර පිටි ಜಾති සහිත ආහාර ගන්න. වැඩිපුර පිටි කෑවොත් අපිට සීනි වැඩි වෙලා ලෙඩ වෙනවා. ඒ වගේමයි අපි දෙවෙනි එක සීනි කෑම. පැණි රස. උවත් කටර රස පැණි රස දිය වැඩියාවෙන් වෙයි කොස්. මේ නිසා දිය වැඩියාවෙන් ගැලවෙන්න නම් මේ පැණි රස කෑම සීනි කෑම අඩු කරන්න නවත් ගන්න පුළුවන් නම් හොඳම හොඳයි. ඊළඟ එක තමයි අපි තෙල් කන්නේ. තෙල් කෑවහම අපිට මේ ලෙඩ කරනවා. මේ තෙල් බැඳෙමින් පිළිපත් පද ලෙඩ කරවයි ඔබේ හදවත. ඒ නිසා හදවත ලෙඩ ගන්න නම් හෘදයා වාදයේ වැඩි කරගන්න නම් තෙල් අඩු වෙන ආහාරයට ගන්න. ඊළඟ එක තමයි ලුණු. ලුණු කෑවහම අපේ ඇඟේ ප්‍රෙෂර් වැඩි වෙනවා. ඒ නිසා ලුණු පාලනයක් කරනවා. මේකට ලුණු දාගෙන කන්න යන්නේ. හරි. ඉතින් වැඩි කියන්නේ සතුටේ සෞඛ්‍ය විභාගන වෙන්න නම් මේක කරගන්න. ඊට අමතරව අපිට පුළුවන් වැඩි හිටි ඔබට සතුටින් ඉන්න හිත සැහැල්ලුවෙන් ඉන්න. අපිට ගොඩක් දුක තියෙන්නේ පරණ දේවල් හිතන. අතීතය අනාගතය ගැන අපි හිතනකොට තමයි අපිට ස්ට්‍රෙස් ගොඩක් ඔළුවට බාරයි. නේද? ආතතිය. ඒ වගේම අපිට අමතක වෙන රෝගීකුත් වැඩි කියන්නේ ඩිමෙන්ෂියා. මේ රෝග ඔක්කොටම මට වෙන්නේ හේතුව අපි ගොඩක් ඔළුවේ ඒවා හිර කරගෙන ඉන්නේ. මේ හිර කරගෙන අඩු කරලා නිදාසේ විනාඩිය ඉන්න මම පොඩි ක්‍රම දෙකක් කියනවා. එකක් තමයි අපේ අතීතයේ අපිට දෙන්නේ අපේ බලාපොරොත්තු කඩ වෙලා අපිට අනාගතයේ තියෙන අලුත් බලාපොරොත්තු. මට තේරෙන්නේ මේ බලාපොරොත්තු තමයි අපේ දුකට හේතුව. ගොඩක් අපි බලාපොරොත්තු තියාගත්තොත් ඒක ඉක්මනට සතුටු වෙන්න ඕනොත් මොකද? දුකයි. යාදකුල බලාපොරොත්තුේ නාම මුදල් දෙයි කියලා. අපි මුදල් නොදුන්නොත් දුක ඒකතරයි. ඔය දෙකම එනවා. ඒකවල වරිනවා ගහන්න පුළුවන් නේද? නොදී කියොත් බලා අපි එන්නේ කිව්වා දුන්නේ නැහැ. ඉතින් ඒ වගේ දැන් මොකද බලන්න මම උදාහරණයක් දෙන්නේ. ඔය වගේ අපේ ජීවිතේ හැම දෙයකටම අපි බලාපොරොත්තු වෙන එක උන්තුනොත් සතුටු වෙනවොත් දුකයි. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු තියාගන්න එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒක නැතුව ජීවත් වෙන්න පුළුවන් මේ අතීතය සහ අනාගතය දෙක අත්හැරලා සතුටින් මේ මොහොතේ වර්තමානයේ ඉන්නවනම් ඔබට හිනාවෙන් ජීවත් වෙන්න පුළුවන්. මම මේ වැඩි ඔබගෙන් ඉල්ලයි මේක පුරුදු කරන්න. මේක තමයි ප්‍රැක්ටිස් එක. මේක තමයි භාවනාව. ජීවිතේම ඔබට කළ හැකි භාවනාව ඔබ හැම වෙලාවෙම වර්තමානයේ සිටින මේ වෙලාවට කලින් දේ කරන්න. එතකොට ඔබට අනාගතයක් හැදෙයි. හැබැයි අනාගතය ගැන බලාපොරොත්තු තියාගන්න එපා. පාරණ විච්ච දේවල් ගැන හිතලා දුක් වෙන්නත් එපා. දැන් ඔබට දුක් ඇවිල්ලා කියලා දුන්නේ කොහොමද තමයි. මේ අපි හිතන්නේ ඉන්නවා අපි මේ භෞතික මේ ඔක්කොම එකතු කරලා ඒවා තියාගත්තම අපි හැමදාම දී කියලා සදාකාලිකයි. ඒගොල්ලෝ විනාඩි දෙකකින් අපේ සියලුම දේවල් ජීවිත විනාශ කරනවා. ඒ වගේ අපි ඔක්කොම විනාශ කරන්න පුළුවන් මේ